තමීර උගන්වන්නේ අධ්‍යාපනය ගැන. හරි අධ්‍යාපනය උගන්වනවා තව එකක් අධ්‍යාපනයේ වටිනාකම. ඒක වල් හොඳට මේ දෙක අහගන්න. තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසඩ මනාවත් වතුරෙන් වල නොහෙනා. වරෙකුට ගන්නත් බෑ. දිත්තාවත් සුනාමියාවත් ගහගෙන යන්නේ නැහැ. කෝපවුවත් රජමැතිතුන් ගත නොහෙනා. ඉඩමක් දුන්නොත් ජනසතු කරන්න පුළුවන් ආපහු. රජුරෝ තරහා වුණත් ආපහු ගන්න බැරි මොකද්ද? උගතමනා ශිල්පේමයි මතුරේ. කිසිම කෙනෙකුට හොරකම් කරගන්න බෑ උගත්කම තියෙනවා. දැන් මට පිටරට යන්න උනොත් අපි ගියා නිතරම මට දීලා තියෙනවා විශේෂ ගුවන් ගමන් බලපත්‍රය. ඒක අරන් ගියාට පස්සේ වීසා බොහෝ රටවලට වීසා ඉල්ලන්න දෙනවා. ලංකාවේ දෙවෙනි කෝටිපතියා දෙවෙනි හෝ තුන්වෙනි කෝටිපතියා මගෙත් එක්ක ඉගෙන ගන්න. හැබැයි යාට ඒ પાස්පෝර්ට් එකක් නැහැ. ඉන්න එයා කොහොමද වීසා අරන් යන්නේ? ඇයි අර උගත් කෙනාට හැමතැනම සැලකිල්ලක් තියෙනවා. සල්ලි තියෙන එක්කනට ගිහින් කියන්න ඕනේ මට මෙච්චර සල්ලි තියෙනවා කියලා. කියන්න වෙනවා නැත්නම් පෙන්වන්න වෙනවා. හැබැයි මම සර්ජන් කෙනෙක්. සර්ජන් පිටිගලාරච්චිගේ මාවුණෙක් කෙනෙක් දන්නවා. ඊය දුන්නොත් කපා ගන්න පුළුවන් කියලා. අර නහර කපා ගත්ත ඉතින් නෙවෙයි ඈ. මිනිස්සුන්ගේ ජීවිත බේරන කෙනෙක්. ආචාර්ය තමීර මංජු කියනවා එයාට ඒ ආචාර්ය කියන එක මහත්මයා නෑ මිස්ටර් තමීර මංජුනේ ආචාර්ය තමීර මංජු. හරි ඒතර මහාචාර්ය. ඒවා මිනිස්සුන්ගේ නමට වැටෙනවා. ඒක නිසා ආයේ ඒක හොරකම් කරගන්න රජුවන්ටවත් බෑ. ඒක නිසා ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒකෙම තවතරක කියනවා අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා අල්ලට හිඟාගෙන රස නැති කෑමක් හරි කාලා වල්කොළ බිම අතුට නිදි නොලබ දුක් තකා වල්කොළ බිම අතුට බිම වල්කොළ දාලා උදියාගෙන ඉඳලා හරි ඉගෙන ගන්න කියනවා. එල්මෙන් නපුරු උගණී විදිරි වැඩ තමයි. කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා. ලස්සනට ඇඳලා කලිසමීරට ඇඳලා මේ අපි ඉතින් ඉන්නේ ක්‍රීස් එකේ දාලා ඇන්ඩෝර මොවදියා බලනවා කියලානේ කොල්ලෝ. බල්ලු බලයෝ දියා. බලන්නේ නැහැ. ඇයි දන්නවද? උගත්කම තියෙන්න ඕන කොච්චරද? ලස්සනට ඇඳලා හිටියට කට ඇරියට පස්සේ තේරෙනවා. හරි. මම අර කියන්නේ තමයිල හැමදාම කාකේවරු පිකේවරු මැදියේ කෝබේදෝ පික කාකේවරු. වසන්ත කාලයේ සම්ප්‍රාන්තේ කාකක් පිකක් පිකක්. කපුටයි කොහයි අතර වෙනසක් නැහැ. හැබැයි වසන්ත කාලේ ආත්ම කපුටා කාක්කා කියන කොහා කොකෝ දෙන්නම එකවල. කට ඇරියම වෙනස තේරෙනවා. ඒකින්ද හොඳට ඉගෙන ගන්න.